පව්කල ගොනෝ ඔන්නක පත්තු කරලා දාලා යමන් බං. එහෙම බෑනෝ. චාරිත්‍ර ටික හරියට නකරුණොත් මෙදා පාරක් හැඳි ගෑවිලා යා. හැඳි ගෑවෙන ගත්තා නැකතට හැඳි ගෑවෙන්නේ නැහැනෝ. ඒකනෝ. පොඩ්ඩක් ඉන්නෝකෝ. තව විනාඩි දෙකයි තියෙන්නේ. බලන් හිටිය මදිය. හරි හරි ඔයගේ නෝනගත ඉවර කර ගන්නකො. අඩෝ බොක්කා ඔලාට සේව වේවා. සේව වේවා. මොකද උතන කරන්නේ? අවුරුදු උදාවරණකන් ඉන්නවා බං. අවුරුදු ලංකාවට නම් අවුරුදු උදා වෙලා ඉවරයි. උඹට තමයි අවුරුදු උදා වුනේ නැතේ. නෑ මට උදා වුණා මම ලංකාවේ නෝ. මොකෝ එන කොහායනකය බලන් ඉන්නේ? නෑ මයින එනකම්. කවුද මයිනා? රුතහස්ත. මොකෝ උඹට අවුරුදු උදා වුනේ නැතේ? නෑ තව පොඩි වෙලාවක් තියෙනවා. මේ එංගලන්ත වෙලාවටද අවුරුදු සමරන? නැහැ. අපේ ලොක්කගේ ලිතේ වෙලාවට තමයි අපි අවුරුද්ද සමරන්නේ. නයිලිත. ඌට තාම නෝනගත්තේ. නොනගතේ නම් ගිනි පෙල්ලක් පත්තු කරන් ඉන්නේ. ඒකනෝ. නොනගතේට ගින්දර පත්තු කරන්නේ නැහැ නෝ. ගිනි පෙට්ටිය ඉවර වෙලා. මං ඊයේ රෑ ඉඳන්ම ලිපේ ගින්දර නිවෙන්නේ නැති වෙන්න දරදදා පත්තු කර කර හිටියේ. ඒකේ වෙලාවට කාගෙන්වත් ගින්දර ඉල්ලන්න හොඳ නෑනේ. ඒක හොඳයි. තව විනාඩියයි. සුපදිසාව නැගෙන ඉර හොඳේ. අනේ හත්තිලව්වේ රටකට වෙච්ච දෙයක්. අඩේ නැකතාරි. කලින් පිපුරුවනෝ. නැකතට හරියටම පිපුරිය හොඳේ. ඔව් උඹලගේ නැකත විනාඩියක පරහත් තිබිලා කියන්නේ හොඳේ. ඔව් නැකත් පව් වෙන්න හොඳ නැත්තේ. ඒක වෙන්නේ නැති කලින් පුපුරන්නේ නැති. එහෙනම් ඔහෙලා ඔක්කොටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. දැන්වත් යමන්ද? මං දොර වහලා එන්න. ඒ කළු මාමේ උපාසක මහත්තයා පොට් එකේ කිරි ත්‍රේබයි උදේ. ඔහොම ඩිංගා කියලා අලේ කොල්ල ආවේ. ඔය ලොකු කැලේවරි අරන් වරලා මෙහාට. ආලකින් කට්ටියටම ගෙදරට එන්නේ කියලා අවුරුදු මේසයක් ලැහැත්තු කරන්න හැක්කුනේ. එහෙල ගෙඩුණා ඩිංගා ලොකුට දිගෙන්නේ බෑ. ඔව් මේ කෙහෙල විතර ලොකුට තිබුණාම ඇති. ආමේ ෂෝකයේදීම සරමවත් ඇඳ ගන්නවා. මට ඕනේ නෑ. ඔයාලට ගෙනත් දුන්නනෝ. මට ඇති. මෙන්න මේක ඇඳ ගන්නවා. අන්න ෂෝක් අයියලා එනවා. අම්මේ අයියලෙනවා කො නන් කිරි දින සතුට. සමසෙට මොකද ඉතින්? අනේ උගේ එහෙම එකක් නෑ. 1000කින් හොයාගන්න බැරි කොල්ලේ. ෂෝක් අයියා වෙලා අලේ කරන නංගිලා ටික බලන් ඉන්නේ. වරෙල්ලා. උඹලා ඔක්කොටම සුබාලුත් අවුරුද්දක් ඒ වෙල්කම් ද සේම වේවා. අන්ජාපුත් අලේ කරලා ගනි. අම්මෝ පැලෙන්න බඩගිනි. මොනකද ඉස්සලක් මේ ගන්න බැරිනවා. පෙන්නන් ගිහින් ඒක මස්කරේ බම් මේ වුණා ආවේ. ඒකනේ. එනේ වරෙන්. දැයට තියෙන අවුරුදු නේද? balut අවුරුද්දක් ඔන්න බෙදා ගන්න. ස්කූල්ට ගාන්නේ. ඔක්කොම අත අරන් ඉන්නේ. බෙදන් කාපන්. ගමු බෙදන් ගන්න මට ගමු. හරි ගමු. පිඟානන් එච්චර නැහැ ඔය තියෙන හැටි බෙදා කාපන්න හොඳේ. ගමු. ගොඩක් જાති හදලා නේ. ඔය බෙදා ගන්න. ගමු. හරි බෙදා ගන්න.
කිරවත් කැලක් කරනට. සන්ති. ඔව්. සාසල් ගන්න. අසයි රස. හොඳයි. පාඩි. ඔව් පාඩි. හරි. පිඟානකට බෙදාගනිමු. එහෙම හොඳයි. ඉතින් ගන්නවත් දෙන්න කලවා. ආ නෙළුවද? ඔය ඉතින් ගන්න. ලොකු දෙයක්. ගොන්. ඒක හරිම ගන්න. ඊළඟට මොකද යන්නේ? ඊළඟට මොනවාද? මම ඉතින් ආයක කොච්චර දෙයක්ද අත්කලා. නෑවිලා බෑ. බෝනස් එක ගහලා. ඔව් ඔව්. ඒක තමයි හිනාවක් කියන්නේ. මොඩි නෑ. උරන්දේ. සුබලු තබු. අසන්තියෝ. මට කරත් ඇවිල්ලා අද්ද කියන කරා. මේක ඔලොම් බලපන්. අපි කැට ගහමුද? කැටනේ පුරු ගමු. උදුවම්මෝ. කොස්කොල වලට දුවම්මෝ බෑ. ඔව් ඔව්. උඹ නම් බේරේ දඹදිව යන්න සම්මාදම යනවායි කියලා. හරි එහෙනම් බැං කරතියමු. අන්න හරි. හානේ. අන්න කොන්න උනම් කීඩා. ඉංකනේ මම කාසි ටිකක් කරවල පුතා. මේ ඇතුලේ තියවන. ඒ කාසි ටිකක් කරන් එනවා. මම මුදලාලි හොඳේ. අර ඵලයන් මෙදියන් කුට්ටම. මාරු මුදලාලි. මොකෝ මට බැරුව ඇති. ඔව් මුලාපල උඹට තියාන්න පෙන්නන්න පුළුවන් නෝ. ඔර කරුවේ පොඩක් කරන්න. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක්. පොඩ්ඩක් ඉන්න හැබැයි. මම ආඩි වෙනවා. අපිට වැඩ තියෙනවා තාම. කැට ටික හොඳේ. හරි. කැට කොලනේ නේ. ටිකක් බොන්නත් නැහැ බීඩියක් බොන්නත් නැහැ. බීලා වරේ. මුදු බලක් උනා ඒවා තියෙන්න එපා. හරි අල්ල ගන්න. ආ වෙන්න. පාඩපා. අල්ල ගන්න. පොඩ කලබල වෙන්න බා අපිට ඉන්න. රයිට් මේ පහකාගෙද? මගේ. පහට පහ දිව්වා. වෙන්න නෑ. මේ 10යි ආ මෙන්න මේ 10ට. මේ 10ත් මගේ. ආ මෙන්න 10ට. මෙන්න මගේ 20. මෙතන 20 දාගන්න. ආ මේකට තව 10ක් දැම්මා. මෙන්න මගේ 20. මෙතන 20 දාගන්න 20යි. ආ කොහෙද කොහෙද වසන්ති හතන් යන්න. අනේ ඒකට 20. අම්මයි වායල්ලෝ. මෙන්න 20. මේකට 20. මේකට 20 ආ මෙන්න 20. මේ කවුද ඔඩිවේ? එතන 40 දාන්න ඕනේ. අම්මයි වායි තියුවද. ආ මෙන්න 40. ආ. හරිනේ? හරි. ඒක හරි ඒක හරි. හරි. ඔන්න පෙරළුවා. හරි පෙන්නන්න. පෙරළුවා. අරේ. රූපණයි ආසියා රූපණයි ආසියා. පෙරළුවා. හත් වසන්ත ගියා. වැඩ කරා. බණීපේ. ආයෙත් ආවා. ඔන්නෝක පෙරළුවා. අධිකාරියෝ ගන්න. අධිකාරියෝ ගන්න. ආයෙ ගියා. ඒ දෙකමයි. ඒ යාත් මේ දෙකමයි කියන්නේ. හරි හරි ජල්ලි අපිට chance එකක් ඇත්තෙම නෙමෙයි. මේ ළඟ දෙන්න මොකද? මොන මගේ කොට දිබ්බා තියා ගන්න අල්ල ගන්න. එන්න පහයි එන්න පහයි ඉන්න පොඩක් ඉන්න කලබල වෙන්න දුන්නේ. එන්න පහයි මේ වසන්ත මෙතන වසන්ත ඉන්නේ. මෙතන මගේ. අතලියයි. මේ 20 කාගේද? ඔන්න 20ට 20. මේ පහට මේ පහට මේ පහයි. අනිත් අය කාගේද? මේ 40. වසන්ත එක. මට මෙන්න මේ කාගේද? මේ කාගේද? මේ කාගේද? වසන්ත එකේ වගේ. ආ මෙන්න මේ දෙක මේ කාගේද? මේක මගේ. මේක කිස්ස මගේ. මේකට 20. ආ මෙන්න 10 ටික එකට මේ පහට පහ දෙන්නකො මෙන්න 20. පහට පහ දෙන්න අන්න පහට පහක් දැම්මා. මේක මේ 20. හරි ගහමු. මෙන්න 20ට 20. ඒ 20ත් ඔයාගේද? පොඩ්ඩක් ඉන්න. කරලු මෙන්න 20ට 20 20ට 20 අල්ලුවා. යෝ පුතේ උතන 10යි. මේ 10යි. 10යි. මේ 20 කාගේද? රූපවල වගේ 40යි. 40 බෑ 20යි. ආ 20යි. 20ට 20. මෙන්න 20ට 20. හරි. හරි ඕකේ ඕක. අර පෙල්ලුවා නම් පෙල්ලුවා. ඔන්න පෙල්ලුවා. 10යි. 10යි. දැන් එනවා. ආ
ඉතින් බෙදා ගන්න හරියට බෙදා අයියෝ මගේ 10 බලන්න මේක මොකක්ද මේක මේ පෙත් බලනකො මම මගේ විශ්වාස අයියෝ හරිනේ මේ කට්ටිය ගත්තා හොඳ නායට කියා කර දෙන්න දීපාලකෝ මට විසා දීපාලකෝ ඔන්න ගැව්වා තමයි ගැව්වා ඔන්න දිව්වා තියාගන්න 2 3 4 5යි ගොඩක් ඉන්න උප්පුවගේ මගේ වගේ කුතුහලන්තගේ රයි මගේ ගල්ලුවා කොට මේ කායි මිත්‍රාගේ අන 20ට 20 ආමෙන් 10 ආමෙන් පොඩකින් ආවා මගේ 20 කලුගේ විතරයි උතර කාගේ දේ 20 උප්පුවගේ හරි මෙතන මාටින් පොඩකින් 20 තියෙනනේ තා 20ක් කාගේද හරි 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 මොකෝ හරි බෙල්ලන්නද හරි දෙන්න පෙරළුවා හරි දෙන්න ඔන්න පෙරළුවා ඕ මම මේ පාරේ ගන්න එපා ආසියා හොඳේ ආසියා වෙන අඩි. කටේ තෑග්ගා. ඔහෙට කොයින්ද ඕක බෝඩ් මේ මිස්කේ දුව රට ඉඳන් ආවා. එයා දුන්නේ මම හස්බන්ඩ්ට දෙන්න කියලා. ඉතින් මම හස්බන්ඩ් මට නෝක දෙන්න ඕන ඔබ අමාරු හස්බන්ඩ් එයාට මට හත්බන්. හස්බන්ඩ් නෙමෙයි ඔබ ගිස්බන්ඩ් නිකන් කාලේ නැතුව නැතුව ගණි කොන්න ඕක බොන්න. මොනවද මේ කරන විකාර යන් උනක එයන් බොන්න. ශාන්ත ඕ මේක දාන්න හරි යා ඕ බං නෝ දෙක බලන් කරලා වුණා දැන් සෝඩා කවලම් හොයන්න බෑ බා දැන් රට බඩු වොන්න රට විදියට. ඒ සෝක් මල්ලි මකයි වයින් බෝතලයක් නෑ විස්කියා. අම්මට උඩු. රට බඩු හොඳේ. හරියට නම් මේක මං ඕන කඩන්න හස්බන්ඩ්ට දෙන්නේ කියලානේ ඒ නෝනා දීලා තියෙන්නේ හත්බන් කියන්නේ කොහොමද අසිකනේ? හස්බන්ඩ් කියන්නේ මිනිහට බං බලත් මාර හස්බන්ඩ්ලා තමයි ඒකේ තේරුමක් දන්නේ නැහැ යකෝ ඉඳලා හිටලා හරි මහ බැංකුව වර්තාව තියෝපන් හැම මිනිහටම හස්බන්ඩ් කියන්නේ නෑ බං ඒක අපි හස්බන්ඩ්ලා නෙවෙයි ඔයාලා ගිස්මල්ලා කියලා කොහොමද කිව්වේ? හස්බන්ඩ් කියන්නේ කසාද මිනිහට එහෙනම් අපි හස්බන්ඩ්ලා නෙවෙයිනේ. ඔය ලේබල් එක කියලා බලපන්. ඔක හස්බන්ඩ්ලා බොන බෝතලයක් ඉන්නේ. ඒ සෝක් මල්ලි මොකද්ද මේ 1853 කියලා ගහලා තියෙන්නේ හත්තිලා මේ කල්ලිකුත් වෙලා මට නම් එපා අත්තලා මේ වීසිකොන්න එකක් නොර ගෑනේ ඉවලා තියෙන්නේ ඒක ඇතර සුද්ද රවට්ටලා දෙන්නේ නැති ඔන්නෝක කුණු වලට විසි කරන්නේ කියලා සුද්ද කියාපු එක ඉංග්‍රීසි තේරෙන්නේ නැතුව ඒ නෝනා මේ ගෙදර අරන් ආවත් දන්නේ ඔව් ඔව් එහෙම වෙන්නත් බැරි නෑ කොහොම නැත් උපාලහතන පරණ බඩු විකුණන්නේ නැහැ. මේක බීලා බලලා ලෙඩ වුණොත් එහෙම මං තනියෙන් බොන්න ඒ පිස්සු කෙලින් එපා හොඳේ මේ බීලා එකට මැරෙමු. මම මේ කඩරකම් බීලා එකට මැරෙමු. මට දාපන් මන්න හස්බන් මේක දානෝ ඔයා බීලා කියලා ගහන්න නැහැ බං තලාමේ කසිප්පු බිව්වාගේ නේ බං නයිපෙන වගේ නෝ හත්තුල මේක පොඩ්ඩද? බම් මේක අඩෝ
අම්මේ ඔය බිලා කසිබ්බි වගේ කරලා කෙල ගන්න නෑ යකෝ. සුපිරි හොඳේ. hina යනෝනේ. hina යනවා ඈ. ඒක තමයි. ඒක තමයි මාත් බැලුවේ. hina යන. මේ පාර ගමේ කොහෙවත් අවුරුදු උත්සවයක් නෑ නේ බා. දැන් ඉන්නේ උණ්ඩ කොයින්ද බං ඔබට වෙලාවක්. ෆෝන් ඔබ ඉන්නව ඇරෙන්න. හරි ඉතින් අපි අවුරුදු 20ක් තියමු. අනේ අපිත් එනවා. අන්න හරි. කෝ බං ඉතින් දෙන්නක. සේක මොකටද බං ආතල් ගන්න? තෑගි නැත්තම් ගතියක් නෑ නේ ඉතින්. අම්මව තමයි. ඉතින් නම් පොඩි ගතියක් තියෙනෝනේ. හරි. විනාඩි 5ක් දෙන්නම් කට්ටියම ගිහිල්ලා තෑගි දෙන්න පුළුවන් දෙයක් අරන් බරේ. කාටවත් අරගෙන දේවල් උස්සන් එන්න එපා. ඉස්සෙල්ලාම අරන් එන එක ඉස්සෙල්ලාම තරකට දාන්න. ඒක තමයි පළවෙනි තරගේ. හරි. බලයන්. යකෝ මේ තියෙන ගමකට තෑගි මං එකට ආවේ. නේ මම කියන්නේ පුපිලි පොළොස්. මේ අපේ ගහේ පොළොස් යකෝ බල්ලෙකුට කන්න බෑ. මගේ අපි ගිරිහැටි තුනක් ගෙනාවා. ඕයි ඔකොටම ගන්න පුළුවන් ඒකයි මම අරන් ආවේ. ගල්ලා පුණන් කමන්නේ. ගේ ඇතුළේ තමයි ඒවා ඔක්කොම තියෙන්නේ. කොහිලා නම් හොඳයි උඹට. හරි හරි. දැන් ඉතින් අපි මොකද්ද ඉස්සලම කරන තරගේ? අපි කනට ගමු. අපි ඉතින් දැන් නෑනේ. මං කියලා දෙන්නම්. මේ මන් තමයි ඉස්සෙල්ලාම තෑගි ගෙනාවේ. ඒ කියන්නේ මන් තමයි ඉස්සෙල්ලාම තරඟ වලට ඉදිරිපත් වෙන්නේ. හොඳේ? ඒක කොහෙද මාත් එක්ක මන්නේ ඉස්සෙල්ලම ගෙනාවේ. ඔබ කොහොම එහෙම කියන්නේ? මම නේ මෙතන ගෙදර ගුහමූලිකයා. ගෘහමූලිකයා. ඔයා පොඩ්ඩක් පැත්තකට ඵලයන්. ඔයාලා ඊළඟ chance එක දෙන්නම් මහත්තයා. හරි උඹනේ ඉස්සෙල්ලාම තරගෙ ඉදිරිපත් වෙන්නේ. උකු වෙන ඕකේ ඇස් දෙකට ගහපන්. මෙන්න මූ ගහකට කපන් ගෙනින්න. අනේ මුලින්ම කිව්ව ගහේකට ගහන්න නෙමෙයිනේ. පිළිපතෙන් ගහන්නනේ. නෑ නෑ. ඉස්සෙල්ලාම තරඟට ඉදිරිපත් වෙන එක තමයි ගහේකට ගහන්නේ. කොකෝ. ඇද්ද උඹට? හොඳ වැඩේ. ඉදා නු ගහ. හරියට බෝලු වැදියා මේක නිකන් පෙට්‍රෝ බෝලු වගේ වුණානේ. ලිය ගාවට ගියාට පස්සේ ගහන්න ඕනේ ඈ. ලිය පහු කරන් ගියොත් අවුට්. හරි අයියන් අටෝ නූලෙන් ඉස්සනේ හොඳේ. අනේ උඹට ඒක ගහ ගන්න පුළුවන් හරියට. හරි ඊළඟ එක. ඔය ඊළපත දීපන්. හරියට ගැහුවා හරියට ගැහුවා. දෙන්න මෙහාට. මේ ඊළඟ එකකට ගහන්න. පොල් ඊළඟට හිටින් මං. ඒකනේ. කලු මාමා එහෙමනේ. මං එලින් ජාතික ලයිස්තුවේ. ජාතික ලයිස්තුවෙන්ද? එහෙනම් කරන්න දෙන්න ඒක දෙන්න වෙනවා. හරියට කලුවයි එන්නකෝ. කලු මාමට බෑ ඉතින්. බැලුවා බලමුකෝ බලන්නකෝ. හොඳට වහන්න. හොඳට වහන්න. හරි. ඕක දෙන්න. හරියට ගන්න.
හරිනේ. කට්ටිය මටයක් ගැහුවනේ. එන මුලියමුනේ. සාන්ත ඔන්න ඔක ලියපන්. ඔන්න හරි උඹට අබේ දානේ දුන්න හොඳේ. යාන්තම් මැරුණක බේරුණා. හරි වරේ බේරුණා වරේ. හරි බේරුණානේ. දැන් වරෙන් ඊළඟට දඟලපු එක. හරි ගාන්තයි ඔයිද ඒ මට බෑ. අම්මගේ අත්තව ගත්තනෝ. උඹේ අත්තා උඹගේ අත්තා. මේ අපේ අත්තා. මේක ගහමු. හරියට කට ගහමු. හරි ගහලා හරි. ඔක හරියට කට ගහන්න ඕන. අන්න කට ගහන්න ශාන්තයව අන්න ඒකු බසෙත් එකේ හින්දට පාරක් ගහලා මම බේරගන්නේ හොඳ. නැන්දම් මෙහෙම આવුත් ඉරටු වල පොල් කොළ එන්න කෙලීවි. ගහන්න හරියට. අම්මයි පුල කට ගහන්න. උඹ මොකද මෙතන? ඔහේ ඉන්නකෝ මමනේ එකට හිටියේ. අනේ මේ උඹ ඉස්සරවල ඉස්සරුණා මම හැට පොත. නේ මම දෙක හරි වමන ගන්න වමන හැරෙන්න. ගහයි නැට්ට. හිටපන් මං එනවා. දෙන්නම් කොට නැට්ටේ අපි වෙන්න. ගහයි නැට්ටේ මල් පිපෙන්න. හරි. ඒ කවුරු හරි 119 හරි තුවසරේට හරි කතා කරලා ගන්න බෑ. හරියන්නේ ඒකන් හරි තා පොඩ්ඩයි ඒ කවුද යලියෙක් පිඹිනවා අමන්නේ නොතේරුම් කමටනේ තේරෙන්න ගහපන් උඹ ඉඳ කොහෙන් ෂොක්කයි දෙන්න යන්නේ ෂොට් එක හරි අන්තකුත්තේ ඕ Cô bang. Santa. Santa. තාතයෝ සාන්ත තාතයෝ උකුම් පුතේ කුසිම තසනේ දෙන්නේ වෙයි. ඉදිම වැඩ අර පාර හරියට වැදුනම මැරෙනව හොඳේ. මොකද ඇඩ් එක දාලා දින කෙනෙක් පයින් කර. ඔය ගනින් මගේ ටැග්. හැබැයි ඔන්න තෑග ගන්න ඕනි ඇස් දෙක පියාගෙන හොඳේ හරි යමන් අතේ. අක්කයි බම්මේ බල්ලා ජෝ බල්ලවක් කන්නේ බං ඔය කෙහෙල්. ඔව් මේ අවස්ථාවේ කනාට ගැහිමේ තරගයේ ජයග්‍රහණය කරමින් පහේ කොළණියේ කළු මහතා ජාතික කෙහෙලාභිමානී සම්මානයෙන් පිදුම් ලබනවා. හරි උත්සල වෙන්න බං මේ කෙහෙල.
සල්මාමේ යකෝ කෙහෙලවරි උස්සලා බෙන්නපන්. ගහන්න පුරියක්. කළුමාමේ මේ ජයග්‍රහණය ගැන මොකද්ද හිතෙන්නේ? මේක අපේ රට ලැබුණු විශාල ජයග්‍රහණයක්. ඉතින් කළුමාමේ මේ වටේ බලන් ඉන්න ගොබිලන්ට කියන්න පුළුවන්ද මේ ජයග්‍රහණය වෙනුවෙන් කොහොමද අපකප වුනේ කියලා? හැමදාම පාසල් ගියා. ඉතින් උපකාර පන්තියකට ගියෙත් නැහැ. හොඳයි. පරිණත ක්‍රීඩකයෙක් විදියට මේ අලුත් පරම්පරාවට දෙන්න තියෙන උපදේශය මොකද්ද? පරණ පරම්පරාව පරිස්සම් වෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. අනේ ඊළඟ තරගේ පටන් ගමු. මොකද්ද ඉතින් ඊළඟ තරඟේ? අඩේ කොට්ට පොර ගහමු. කතර බඳින්න නැතුව. හතිර බඳින්න ඕනේ නැහැ. ඊළඟ කොට දෙයක් කරන් වරේ. තුමයි පළවෙනි ෂොට් එකෙන් මුල දාගමු. හරි පටන් ගමු. කො නාතා අද්ද පිටිවසර ගන්න. හරිනේ? රයිට්. හරි. හරි. ඔන්න උස්සුමයි. කමෝ. මේක දෙනවා. හරි. හරි. ගහන්න. ඒනකොට ගහන්න. හරි හරි. 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 ඔය ගහලා නෙවෙයි කොට්ටේ පෙන්නලා විතරයි හොඳේ. හරි. මොකෝ උඹට උනේ? බංකාර කවිලක් වගේ ආවා. කො නැගිටම් බලා. කො කොට්ටේ දියම් බලා. යකෝ කොට්ටේ යන්න ගේන කිව්වේ. ඉතින් කොට්ටයක් තමයි ගෙනාවේ. මේ කොට්ටයක් දැකෝ කරවල මල්ලන්නේ. මේ ගිහින් දීප වනජීවික රාජු මහත්තයට අලි නිර්වින්දනය කරන්නේ. කො කවුද එන්නේ ඊගාවට? උඹද ගහන්නේ? උකුන් අයියා. අයියා ඉතින් මං ගහන්නේ. අයියා මම ගහන්නේ. මෙහෙ වරෙන් උඹට ගහන්න පුළුවන් බං මේ වෙන්න බෝ මේ සාන්තයා පිටේ අහමු ගහන්න පුළුවන් බං පිස්සුනේ හරි ඒ සාන්ත ඔයා කොහෙද යන්නේ? යකෝ මේක තරගයක් උඹට පිස්සුවකට මෙන්න මෙහි වරේ අවුරුද්දක් එන විනෝද වෙන්න. තරහමර වෙලා හරියන්නේ නැහැ හොඳේ. කොච්චර රෝමේ වදුනත් අපි හැමදාම එකා වගේ එකට ඉන්න ඕන බං. එකට එක ඉන්නවනම් අපි පරාද වෙන්නේ නැහැ හොඳේ. ඒක නම් ඇත්තානේ. යකෝ අවුරුද්දක් එන්නේ තරහමර අමතක කරලා විනෝද වෙන්නේ. සතුට වෙන්න. බෙදා හදාගන්න. හොඳට මහන්සිලා වැඩ කරපල්ලා. සාධාරණව හම්බ කරපල්ලා. කීයක් හරි ඉතුරු කරපල්ලා. හැම වෙලේම අනිත් එකා වෙනුවෙන් එකට හිටපල්ලා. එතකොට ඉතින් හැමදාම අවුරුදු තමයි. හරියටම කියව පුතේ හොඳේ. ඔහෙලත් අපි වගේ අරෝමේව මොනවද තිබුණත් පරණ තරහමරා කෝන්තර ඔක්කොම අමතක කරලා හැමදාම එකා වගේ එකටම ඉන්න ඕන හොඳේ. ඒකට නෝ අවුරුද්දක් එන්නේ. නැතුවලාමේ. එහෙනම් ඔයාලට සුබම සුබ අවුරුද්දක් වේවා. කිරිති රේවා නව වසරේ කිරිති රේවා නව වසරේ සාමයේ ගීතයේ පැවුන ගීත සාතේ